අද යාළුවන්ට මම කියලා දෙන්නම් විනාඩි දැන් ඉස්සරහට වෙසක් කාලේ නිසා විනාඩි 10ක් ඇතුළත වගේ අටපටන් වෙසක් කුඩුවක් හදාගන්න හැටි මම කියලා දෙන්නම්. මම මේක ගියවුරුදු කරා ගියවුරුදු මම දැම්මේ නැහැ. YouTube එකට දැම්මේ නැහැ, Facebook දැම්මේ නැහැ. මේ පාර මම දාන්න මට හිතුණා. මම බලන්න. එතන ගන්න බීම බට 24ක් හරි නැත්නම් මේක තියෙනවා අර සොසේජස් වලට ගන්න කූරු ටූත් පික් වගේ බාබත් කූරු ඒවා තමයි ඕන ඕන සයිසෙන් ගන්න තියෙනවා කඩවල. ඒවා 24යි. කාඩ්බෝඩ් කෑලි 24යි. අඟලේ. මේක තමගේ කූඩු සයිස් එක අනුව වෙනස් කර ගන්න පුළුවන්. මල්ටිපොන් ගම් සෝල්පයක් ඕනේ. මේ කාඩ්බෝඩ් එකට ගම් ගාලා විනාඩි 15ක් තියාගත්ත ඒවා මේ. කාඩ්බෝඩ් කෑලි 24යි. කූරු 24යි. එන්න මම පළමු වියර කාඩ්බෝඩ් එක ගත්තා එකතු කිරීම ලකුණු. මේ කියන්නේ කාඩ්බෝඩ් බලාගෙන මේ හදන හැටි. ඔයාලගේ වෙළඳාමකට ගන්න පුළුවන් වෙළඳාම කරන්න ඉතා ඉක්මනින් හදන්න පුළුවන් මේ කූඩෝ පින්ස් නිමාව හොඳටම තියෙනවා මේ කූඩුවේ. ඔය කරලා බලන්නකෝ එකපාරක්. ගම් ගාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න හැම කෑල්ලකම ගම් ගාලා විනාඩි 15ක් තියන්න. නැත්නම් ඇලවෙන්නේ විනාඩි 15 ගියාට පස්සේ ඇලුවොත් ඇලුවම තමයි. ගලවන්නත් තමයි. ඔයගොල්ලෝ බලන්න ඉතින් කතරේ හදාගන්න කොහොමද වෙසක් කුඩු හදන්නේ කියලා. කතරේ හතරක් හැදුවා. නැවත මේ සම්බන්ධ කරගන්න දැන් අපි. ඒ කියන්නේ කතරේ හතරෙන් දෙකකට අපි මේ විදිහට අලව ගන්නවා. කතරේ දෙකකට. කතරේ දෙකට එහෙම අලවගත්තා. ඉතුරු දෙක normal. පසුව මේක සම්බන්ධ කරගන්න ඕන. බලන්න. එතනට මේ මුල්ලට සෙට් වෙන මේ අර මේක මෙතන වගේ
මෙතනත් ඒ මුල සෙට් කරනවා. මෙතන කොටුවක්. මේක කොටුවක්. ඊළඟට ආපහු නැවත මේ කාඩ්බෝඩ් වටේ අලවපු ඇත්ත අපු මෙතනට අලවන්න. ඒකත් මෙතන කොටුවක් හැදෙන විදිහට. අලව ගන්න කොටුව ලම්බකව අලව ගන්න 4 වෙනි විදිහට නැත්නම් කූඩු ඇද වෙනවා. නැවත මේක අතරේ මෙතනට අලව ගන්න ඒත් නැවත කොටුවක් එන විදිහට. මේක හරි. ඊට අපි මේක නොපිටට ගම්මල තියෙන එකට නොපිටට එහෙම නම. ගම් තියෙන දෙපැත්තට ඊට පස්සේ අප මේකත් කූඩු විදිහටම මේකත් ඒ විදිහටම මේ පැත්තත් ඒ විදිහටම නම. දැන් මේ දෙක අපට සම්බන්ධ වෙනවානේ. දැන් 4 වෙනවානේ. මේක අලවන්න මෙතනට. මෙතන අලවන්න. මෙතනට. ඒක පැහැදිලිව අපිට. ඊට පස්සේ මෙතන උඩ තියෙන කාඩ්බෝඩ් ටික ඔක්කොම නමනවා. අංශක අණු වෙන විදිහට තුරට. ඊට පස්සේ ඊතුරු කොටු ටික